අද මං හදන්න යන්නේ බිම්මල් සමග අල කරියක්. පළමුවෙන් අපි බිම්මල් ස්වල්පයක් අරගෙන ඒකට දානවා 3-5 ගම්බිරිස්, ඉන්පසුව මිරිස් දානවා. මිරිස් දාලා හොඳට කලවම් කරනවා. මේ හොඳට කලවම් කරලා ඊට පස්සෙ අපි මෙතන තියෙනවා අල හීනියට කපාගත් අල තියෙනවා. මෙතන තියෙනවා ආම මිරිස් තියෙනවා, තක්කාලි, ලුණු, ඊට කරපිංචා. මේ ටික අපි අරගෙන තෙල් ස්වල්පයක් දානවා. එදී දාන්නත් එපා තෙල් මේ ගාන තිබ්බනම් ඇති. ඉන්පසු අපි දානවා මේකට ටිකක් රත් වෙන්න තියෙනවා තෙල් ටික විනාඩියක් වගේ. ඊට පස්සේ අපි පළවෙනින්ම දාන්න ඕන මේකට අල ටික. ඒ මොකද අල හීනෙට කපාගත් අල ටිකක් තියෙන. ඒ ටික බැදෙන්න, يعني තැම්බෙන්න ටිකක් වෙලා යනවා. ඒක නිසා අපි හීනෙට කපාගත් අල ටික මෙහෙම දානවා තෙලට. ඉන්පසු අපි කඩියක් හොඳට කලවම් කරනවා. ඇත්ත මේක බැඳෙන්න නෙවෙයි ඕන, අපිට මේ තෙලෙන් සම්බ ගන්න තමයි ඕන. තෙලෙන් සම්බා ගැනීමක් අපි කරන්නේ මෙතන. ඉන්පසු අපි මේකට හොඳට තක්කාලි, එතන තියෙන කරපිංචා, සුදු ලුණු ඒ ටික හොඳට කලවම් කරලා අපි තෙලට දානවා. ඉන්පසු අපි මේකත් හොඳට කලවම් කරනවා. ඉන්පසු අපි මේකට දාගන්නවා හොඳින් කලවම් කරගත් මෂ්රූම් බිම්මල් ටික. නැත්නම් මේකට වතුර දාන්න ඕනේ. නැත්නම් බිම්මල් එකේ වතුර තියෙනවා. ඊපස්සේ මේක අපි හොඳින් කලවම් කරනවා. ගෑස් එක පොඩ්ඩක් අඩු කරලා හොඳට මේක කලවම් කරනවා. තම රසවත් ආහාරයක් මේක. ඒ වගේම බිම්මල් ශරීරයට ගුණදායකත්වයක් තියෙනවා. සුවඳක් හමනවා. ඊපස්ව අපි මේකට ලුණු ස්වල්පයක් දාගන්න ඕන. ඒකත් හොඳට කලවම් කරගන්නවා. දැන් බලන්න මේකේ වතුර තියෙන හැටි. වතුර පොඩ්ඩක්වත් මන් දැමෙන්නේ මොකද අර බිම්මල් හොදලා ඒකේ හැදිච්ච වතුර තමයි මේ තියෙන්නේ. ඊපස්ව අපි මේක
වසා ගන්නවා. ඊට විනාඩි 10ක් 15ක් වගේ තියලා ගන්න පුළුවන්. ඊට පස්සේ රසවත් කරියක් මෙතන